මම චර්ත කතා කරන්නේ මේ කට්ටිය පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා එහෙම අපිටත් තේරුමක් නැහැ. ඒක අපිත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ සහ මේ ඉන්න නියමිත මොකද්ද කියන එක සම්බන්ධයෙන් කිසිම තේරුමක් නැහැ අපිටත්. මේ අපේ ජීවිත කාලයක් දැකලා තියෙන එකක් නෙවෙයි මේ දකිමින් ඉන්නේ. මේ ඒකින්ද මේ උපදෙස් දෙන්න තරම් තේරුමක් නැහැ ඇත්තටම මේ තත්ත්වෙදී. ඔය දෙන උගලන්ට හම්බෙන උපදෙස් පිළිපදින්න මොනවා හෝ අනතුරක් තියෙනවා නම් හැකි ඉක්මනින් ඉන්න තැන් වලින් අයින් වෙන්න එක තමයි මුලින්ම කියන්න තියෙන්නේ. කියන අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කියන්නේ. එමෙ යටවීමේ අවදානමක් තියෙනවා නම් මේ නෑ අපේ ගෙදෙට්ට එන එකක් නෑ අනිත් ඔක්කොම යට වෙලා අපි ඉතුරු ඒ වගේ එකක් හිතාගෙන අතර වෙලා ඉන්න එපා. මේ අවශ්‍යම අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අරගෙන මේ එහෙම ආරක්ෂිත තැනකට යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ කියන විදිහට මේ කියන්නේ මුළු ජීවිත කාලෙකම දෙකම නැති වතුර ප්‍රමාණයක් තමයි එන්න නියමිතව තියෙන්නේ. තාම එනවා. තාම කියන්නේ තාම මේක වෙලා ඉවර නැහැ. අපිට හිතුණාට ඉවරයි කියලා ඉවර නැහැ. සහාරාර මේ ජලාශරම්මනම් එහෙම ඒවා විවෘත වීමත් එක්ක ඊට පස්සේ මොනවා වෙයිද දැන සමහරක් ඒවා නම් දැනටමත් අයර්ලන්න තියෙන්නේ. ඒක හරි පරිස්සමෙන් ඉන්න මේ එහෙම තැන් වල ඉන්න බා තමන්ට පරිස්සම් සහිත තැන් වල ඉන්න. ඒ වගේම මේ තමන්ගේ කවුරු හරි ඉන්නවා නම් කෙනෙක් එහෙම කොටු වෙලා පුළුවන් නම් යාව ගෙන්න ගන්න බලන්න. පුළුවන් විදිහට අනිත් අයට උදව්වක් කරන්න මේ පරිස්සම් වෙලා ඉන්න. ඒක තමයි මේ වෙලාව කියන්න තියෙන්නේ. මොනවා හරි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි බලමු. මේ එහෙම තියෙනවා නම් මොකක් හරි තියෙනවා නම් දැනුම් දෙන්න අපි පුළුවන් විදිහට උදව්වක් කරන්න බලන්න. يعني අපිට ලොකු තේරුමක් නැහැ මොකද්ද කරන්න පුළුවන් කියලා දැනුම් දීමක් දෙන්න මේ අපි උත්සාහ කරමු හරි කරන්න. පරිස්සමෙන් ඉන්න. හරි.